දශක 6කටත් වැඩි අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන සෙන්ට් ඇන්තනීස් ඉන්ඩස්ට්‍රීස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සෙන්ට් ඇන්තනීස් ඉන්ටීරියර් සොලියුෂන්ස් වෙතින් හඳුන්වා දෙන නවතම ෆ්ලෝරින් විසඳුම කිරින්. නවතම වර්ණ රටා, කල් පැවැත්ම, ඒ වගේම පහසුවෙන් පිරිසිදු කිරීමේ හැකියාව තියෙන කිරින් ෆ්ලෝරින් ඔබේ නිවසට, කාර්යාලයට එකතු කරන්නේ වෙනස්ම පෙනුමක්. අපි දැන් බලමු ලේසියෙන්ම කොහොමද කිරින් ෆ්ලෝරින් සවි කරගන්නේ කියලා. කිරින් ආරක්ෂිතව සහ නිවැරදිව සවි කරන්න අපිට හරිම සරල උපකරණ කීපයක් තමයි ඕන කරන්නේ. හුල් බා එකක්, රබර් මිටියක්, ටැපින් බ්ලොක් එකක්, කටර් එකක්, පැන්සලක්, මුළු මට්ටමක්, ටේප් එකක් සහ අවශ්‍ය වෙන ප්‍රමාණයට ස්පේසර්ස්. ඒ වගේම කිරින් සවි කරන්න කලින් මේ කියන පූර්ව පියවර ටික අනුගමනය කරන්න අමතක කරන්න එපා. මුලින්ම පොළව හරියට ලෙවල්ද කියලා පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒ වගේම පොළව හොඳින් පිරිසිදුව වියලිව තියෙන්නත් ඕනේ. සවි කරද්දී බිමේ මට්ටම සෑම මීටර් දෙකකදීම උපරිම මිලිමීටර් දෙකක වෙනසකට යටත්ව ඒකාකාරී වෙන්න ඕනේ. එහෙම නැතිනම් නිවැරදි කිරීම සඳහා සෙල්ෆ් ලෙවලින් කම්පවුන්ඩ් යොදා මට්ටම් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ප්‍රසාරණය සඳහා කිරින් ෆ්ලෝරින් හා බිත්ති අතර අවම වශයෙන් මිලිමීටර් 8ත් 10ත් අතර පරතරයක් තියෙන එක අවශ්‍ය වෙනවා. සවි කරන්න කලින් තෙතමනයට ඔරොත්තු දෙන ආවරණයක් තමන්නත් ඕනේ. සවි කිරීමට බලාපොරොත්තු වන කාමරය තුළ සවි කිරීමට අවම වශයෙන් පැය 24කට පෙර කිරින් ෆ්ලෝරින් ගබඩා කර තබන්න ඕනේ. වැඩ පටන් ගන්න කලින් පොළව මැනලා කිරින් ෆ්ලෝරින් සවි කරන ආකාරය සැලසුම් කරගන්න ඕනේ. එහිදී අවසාන පේළියේ පළල මිලිමීටර් 50ට වඩා අඩු නොවී තියෙන එක වැදගත්. අවශ්‍ය නම් පළමු පේළියේ පළල වෙනස් කර ඒට ගැලපෙන ලෙස සකසා ගන්න. සවි කිරීමට පෙර බිත්තිය සහ ෆ්ලෝරින් අතර නිසි පරතරයක් ලැබීමට ස්පේසර්ස් භාවිතා කරන්න. සවි කිරීමේදී වමේ සිට දකුණට කිරින් ෆ්ලෝරින් එකින් එක තබමින් ආරම්භ කරන්න. එහි ධාරය ඔබ දෙසට මුහුණලා තබා ගන්න. ඉන්පසු අංශක 20 සිට 30 දක්වා වූ කෝණයකට ඇල කර සවි කරන්න. කිරින් වලටම විශේෂ වුණු යුනිලින් යුනික්ලික් තාක්ෂණය නිසා ඉතාමත් පහසුවෙන් සවි වෙනවා වගේම ශක්තිමත් නිමාවක් සහතික කරනවා. දිගු පැත්ත සවි කිරීමේදී අංශක 25 සිට 30 දක්වා වූ කෝණයකට ඇල කර සවි කරන්න. කිරින් ෆ්ලෝරින් එකිනෙක හොඳින් තදවීමට ටැපින් බ්ලොක් එකක් සහ රබර් මිටියක් පාවිච්චි කරන්න. මුලින්ම පළමු පේළිය සවි කිරීමේදී සම්පූර්ණ කොටසක්ම ගන්න. පළමු පේළිය සවි කර අවසන් කළ පසු ඊළඟ පේළිය සවි කිරීමේදී අවම වශයෙන් මිලිමීටර් 300ක්වත් කපා ඉවත් කරන්න. එවිට ඒකාකාරී නොවන අලංකාර රටාවක් පවත්වා ගත හැකිය. අදාළ ස්ථානයේ ඉදිරියට නෙරා ඇති ස්ථාන හෝ කොන් හමු වූ විට එම ප්‍රමාණය නිවැරදිව සලකුණු කර අමතර කොටස් කපා ඉවත් කරන්න. අවසානයේදී වඩාත් හොඳ නිමාවක් ලබා ගන්න සමාන මට්ටමේ මතු පිටවල් අතර ටී මෝල්ඩින්ග්ස් භාවිතා කරන්න. ඔබ කැමති නම් ස්පේසර්ස් ඉවත් කර පසු ස්කර්ටින් සවි කරගන්න. උසින් වෙනස් මතු පිටවල් සවි කිරීමේදී මනා නිමාවක් සඳහා රිඩියුසර් භාවිතා කරන්න. සාම්ප්‍රදායික ක්‍රමවලට වඩා නවීන නිමාවක්, ශක්තිමත් බවක් සහ සුවපහසුවක් තියෙන කිරින් ෆ්ලෝරින් ඔබේ කාර්යබහුල ජීවිතයට ඇති හොඳම තේරීමයි.